ලස්සන ජෝඩුවක් හිටියා. පොල්ල බණ ඇහුවා. නෝනට කිව්වානේ ඔයා කැමති වෙන්නකෝ මම මහාන වෙන්නම්. දවසක් බැරිම තැන යන තැනක යනවා කිව්වා. ගිහිල්ලා මහාන වුණා. ඒ අතරේ මේකේ ආය සම්බන්ධයක් හදාගත්තා. ඒ හොර මිනිස්සුත් එක්ක ඉන්න හැම දවසකම මෙයා කියනවා ඔයා තරම් ළඟ මට වෙන කිසිම සතුටක් නැහැ. මට බය අර කායේ ඉද්ද දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මං ආවම ඕවම කියන්න එපා. නෑ මැනික මං ඔයාට ආදරේ නිසායි මෙහෙම කියන්නේ. ඊට පස්සේ කිව්වා මම දැන් මොකද්ද කරන්න ඕනේ? ඔන්න අහවල් කැලේ ඉන්නවා කියලා ආරංචි. ඕක තොලෙන්ච කොල්ල දාපන්. ඊට පස්සේ දෙතුන් දිනක එක ගිහිල්ලා කුටිය භාවනා කරගෙන ඉන්න තැන වට කළා. පොළු ඇරන් ආවා. මේ හාමුදුරුවෝ ඇහුවා ඇයි කියලා. බෝ මරනවා. ඊට පස්සේ කිව්වා හරි හේතුව කියන්නකෝ. උඹගේ ගෑනිත් එක්ක මන සම්බන්ධයක් තියෙනවා. උඹ ආයෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි උඹ නැති කරන්නේ. ඊපස්සේ මම මේ කතාවට දාලා ඉන්න කෙනෙක් නෙවෙයි. නෑ ඒව හරියන්නේ නෑ. අපිට වෙට්ටු දාන්න එපා කියලා කියන පොඩ්ඩකින්. මට උදේ වෙනකල් ඉන්න දෙන්න. උඹ පැනලා යන්න අදහස. ඊපස්සේ නෑ මම ඔබට සාක්කියක් දෙන්නම්. කියලා ඉඳගත්තා ගලක් ළඟ. ඉඳගෙන කකුල් දෙක ඉස්සරහට දාලා අර ගල මෙහෙම උස්සලා එකපාරම ධනේෂ් දෙකට අතහැරගත්තා. ධනේෂ් පොල් කටු දෙක කුඩු වුණා. ලේ වැగిරුණා. ඇස් දෙක පියාගත්තා. ඒ වේදනාවම විදර්ශනා කළා. උදේ හරහා වැටුනේ රහතන් වහන්සේනවා. නාන්සෙට ඊතර වෙන අදහස විතරයි තිබ්බේ. මගේ ගෑණි මට මෙහෙම කළානේ කියලා අදහස ඔළුවේ නෑ. සුපටිපන්නයි. ඒ සංගරුවන. රාගය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. ඔය බුදුරජාණන් වහන්සේගේ එක දරුවෙක් ඔය. මිනි මරපු ඒවා මතක් නොකර රහත් වුණ අඟුලිමාල එක දරුවෙක්. පටාචාර එක දියණියක්. උණු තෙල් ඔළුවට වක් කරද්දී මෛත්‍රී භාවනාව කරපු උත්තරා එක දියණියක්. මගේ බුදුරජාණන් වහන්සේට පිරිසුදු දරුවෝ හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එවැනි දරුවෙක් නොවුනාට අපිටත් අයිනක ඉන්න දෙන්න අවසර දෙන්න කියලා තමයි තමන් ශ්‍රාවකත්වයට යන්න